දිනේ දන්න හාමුදුරුවෝ ගෑන් ළමයින්ට පිරිත් නූල් බඳින්නේ. හේතුව මේකෙන් බලා ගන්න. හේතුව මෙහෙම දැන් දැකලා තියෙනවද හාමුදුරුවෝ නිකන් ගෑන් ළමයින්ට පිරිත් නූල් බඳින්නේ නැහැ වගේ එකක්. කොහොමද දැකලා තියෙන්නේ අතොස්? අයික්කේ නැදි. දැන් ඕගොල්ලන්ට එන සතුටු ඉනේ හාමුදුරුවෝ දැක්කම පිරිත් නූලක්වත් බඳින්නේ නැහනේ. ඒතර ගමේ අර හැමදාම පිරිත් නූල් බඳින හාමුදුරුවන්ගේ කරමල සුදු පාටයි. අර හාමුදුරුවන්ගේ කරමල රතු පාටයි. උනාසලා හරි සිල්ලත් පිරිත් නූලක්වත් බඳින්නේ නැහැ. පිංගුතුනි මතක තියාගන්න. පිරිත් නූල අතර අත තියලා පිරිත් නූල මෙහෙම කළා ගෑවිලා තියෙන වෙලාවට හාමුදුරුවන්ගේ හිතේ රාගසිතක් ඇති වුණොත් විතරයි හාමුදුරුවන්ට ඒකෙන් ඇවතක් වෙන්නේ. තමන්ගේ හිත හදලා නැති හාමුදුරුවෝ පිරිත් නූලක් බඳින්න බය වෙන්න ඕනි තමයි. හැබැයි හිත හදපු හාමුදුරුවෝ කෙනෙක්ට බැරිද පිරිත් නූලක් බඳින්න රාගසිතක් ඇති කරගන්න නැතුව? බෑ කියනවනම් ගමේම ඉන්න ගෑල් ළමයි ටික පොලිමක් අරගෙන එක්කගෙන පිරිත් නූල් බැඳලා පෙන්නන එක එක්කලා. ඕන හිතටත් මීටරයක් හරි මොකක් හරි ගහලා බලන්න. එහෙම එකක් එහෙම අසත්පුරුෂ ශාසනයක් නෙමෙයි මේ සම්මාදිට්ඨිය නැති වෙච්ච ගමන් නිගණ්ඨ මත ශාසනයට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බෙහෙත් ගන්න ගියාම නර්ස් ගෑනු ළමෙක් ඇවිල්ලා අපෙන් ලේ ගත්තොත් ඔය කියන හැටි අපේ සිල් ටික ඔක්කොම ඉවරයි. බස් එක යන ගමන් ෂීට් එකේ ඉඳගෙන ඉඳි ගෑනු ළමෙක් ඇදගෙන වැටෙනවා බ්‍රේක් වාරයට ඇඟට. අපි දුස්සීලද? යනකොට ඕන තරම් අම්මලා තාත්තලා කකුල් දෙක අල්ලලා වඳින්න තැන් තියෙනවා සමහරක් වෙලාවල් වල. එතකොට අපි දුස්සීල අපිද වැන්දෙව්. අපි දුස්සීලයිද? එතකොට ඒ හැම පිටුතුනේ බමුණු මත තියෙන ශාසනයක් නෙමෙයි මේක. ඒකයි මං කිව්වේ. මේක ඊට වඩා ලස්සන ශාසනයක්. එහෙනම් හාමුදුරන්ට පිරිත් නූලක් බඳින්න බැරිද? පුළුවන්. අප්සෙට් එකක් වෙනවා නම් වෙන්නේ හාමුදුරන්ගේ හිතේ. ඒක හදාගන්න ඕනි භාවනා කරලා. එහෙම නැතුව නීති දාලා නෙමෙයි. නැත් පුතා. නැත්. බල්ලෙක් වත ගහ ගන්න බැරිද හාමුදුරුවෝ කෙනෙක්ට? බල්ලෝ ගැන රාග හිත ඇති වෙනවද පින්තුනි මේ මිනිසුන්ට? මොලේ කර වෙච්ච මිනිහෙක් ඇති වුණොත් මිසක්. මේවා ඉතින් කියලා බේරෙන්න බෑ හොඳ එළියේ. අන්න අර හාමුදුරුවෝ අපේ විනය හාමුදුරුවෝ ටිකට ගැව්වා කියලා එන උස්සන්. දායක සභාව. දැන් ඔබට තේරෙනවද මේ තරුණ ළමයි? ඔබට තේරෙනවද මේක ලස්සනයි නේ? අපි හිතන තරම් හිරවීමක් මේක ඇස්සේ නෑ. නිවැරදි සංකල්පනාවෙන් හරි පැත්තට ගමන් කරන්නයි පිංගුතුලා දැනගන්න ඕනේ. මේකට ඔබට ඕන වෙනවා පළවෙනියටම අර දස වස්තුක සම්මා දිට්ඨියේවත් මේ පළවෙනි අංග 10 ගැන යම්කිසි දැනීමක්.